යාළු වෙච්ච මුල් කාලේ නිතර කතා කරනවා ආදරේ. කාලයක් යනකොට අපි බඳිනවා. බැඳලත් මුල් කාලේ හරි ලෙන්ගතුයි. පස්සේ එහෙම ටික ඒ ලෙන්ගතුකම අඩු වෙලා යනවා. පැය ගණන් කතා කරගෙන හිටපු කොල්ල කෙල්ලෝ අවසානයේ ගිහිල්ලා මුල් බැඳපු මුල් කාලේ කන්නේ එකට, බොන්නේ එකට, ගමන් බිමන් යන්නේ එකට, නාන්දේ යන්නේ එකට. හැම වෙලාවෙම එකට යන්නේ ඉන්නේ ජෝඩුව. පස්සේ කාලේ ඕන්න උඹට බෙදුවා. දැන් ඔයා දිව්වේ මොකවත් නැහැ කිය. බලන්නකෝ අවසානයේදී අනේ රත්තරන් බබා වස්තුව කියන ඔක්කොම තන්නි වචනයකට මේක කේන්ද්‍ර වෙනවනේ. මොකද්ද? ගන්න. ඉඳත් ඒකක්. බලන්නකෝ ගෙවල් වල මොකද්ද ඔය උනේ? වෙනස් වල අනිත්‍ය. එතකොට දැන් කොල්ලෙකුට මේ අනිත්‍යයි කියන සංඥාව වෙනස් වෙනවා කියන සංඥාව එයාගේ හිතේ නෑ ඒක. එතකොට ඒ බැඳපු කාලේ යාළු වෙච්ච කාලෙම හිටපු ආදරේ, සෙනෙහස, ලෙන්ගතුකම, ඇඟැලුම් කම්පෑම දිගටම එයා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි නිවුස් වලින් ගමු උදාහරණයක්. ඔන්න තරුණ කොල්ලෙක් කෙල්ල අනියම් සම්බන්ධතාවයක් කියලා බෙල්ල කපලා පොලිසියට බෙල්ල අරන් ගියා කෙල්ලගේ. එයාගේ ආදරේ හැමදාම එක විදිහට තියෙයි කියලා හිතුවා. නමුත් කෙල්ල වෙනස් වුණා. එතකොට ආදරේ කියන එක නිත්‍යයි කියලා යෝ හිතුවේ ඔහුට මුහුණ දෙන්න බෑ ප්‍රාණඝාතයේ හැර. මොකද තියෙන කාරණාව තමයි ඔය වෛරයට මොහු එකවරක් ඈගේ ගෙලසින්දා ඈ මරුණේ වෛරයෙන් නම් ඈ කී ගමනක් මොහුගේ ගෙලසින්දීද? කී ගමනක් ඈ මොහුගේ ගෙලසින්දීද? ඒ නිසා ඔය පෞල් ප්‍රශ්නවලදී ගොඩාක් පෞල් ප්‍රශ්න තමයි. ඔයා කලින් හොඳට හිටියක් දැන් එහෙම නෑ. ඔයා කලින් මං ගැන හිව්වා දැන් එහෙම නෑ. ඇයි ඔයාට මොකද උනේ? මේ හැම එකටම අම්මේ තාත්තේ පින්වතුනි පුළුවන් නම් තනි වචනයක් දාගන්නකෝ. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර අනිත්‍යයි.